තිබ්බා විශේෂ කරුණක් සම්බන්ධයෙන් දෙක අපි දැනගන්න කැමතියි. විශේෂයෙන් අපි අද ඉදිරියේ අපි මේ පහුගිය කාලේ පුරාටම මල්වතු සාස්කිරි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමට අවස්ථාවක් ලබා ගන්න කටයුතු කරමින් හිටියා. ඒ අනුව උන්වහන්සේලාගේ දැනුම් දීම පරිදි සහ අපගේ ඉල්ලීම පරිදි අද දිනේ මල්වතු මහානාහිමියන්නුත් අස්කිරි මහානාහිමියන්නුත් බැහැ දැකලා ආශිර්වාද ලබා ගත්තා. විශේෂයෙන්ම අද හවස් වරුවේ අපි සැලසුම් කරලා තියෙනවා ඉදිරියේ පැවැත්වීමට නිමිත ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය නැත්නම් දැක්ම වෙනුවෙන් ආරක්ෂක විධාන සොයලා බලන්න, ඒ සඳහා අවශ්‍ය වටපිටාව යටිතල පහසුකම් පිළිබඳව පරීක්ෂා කරලා බලන්න, විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බළකාය ඇතුළු අනිකුත් ආරක්ෂාංශ මේ සඳහා යොදන ආකාරය පිළිබඳව දැනටමත් සාකච්ඡා වට කීපයක් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වලා තියෙනවා. ඊට අමතරව නුවරදී පවත්වලා තියෙනවා. නැවතත් අපි මේ පිළිබඳව සොයලා බලලා මේ ප්‍රායෝගිකව ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡාවක් අද දින නියෝජ්‍ය පොලිස්පති මාගේ සහ පොලිස්පතිතුමා තව සුළු මොහොතකින් මේ ස්ථානට එනවා. විශේෂයෙන් අමාත්‍යාංශයේ මහ ජන ආරක්ෂා මන්ත්‍රී ලේකම්තුමා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් දිස්ත්‍රික්කයේ කැඳවලා මේ පිළිබඳව පරීක්ෂා කරලා සාකච්ඡා කරලා මේ යෙදවීම පිළිබඳව අවබෝධයක් ලබාගෙන මේ වඩාත් ශක්තිමත් ආරක්ෂක ජාලයක් ඒ දින කීපය තුළ මහනුවර නගරය ස්ථාපිත කරන්න තමයි අපේක්ෂා වෙලා තියෙන්නේ. ඒත් වශයෙන්ම මේ පාතාල ක්‍රියාකාරකම් තැන තැන සිදුවෙන වෙඩි තැබීම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ සිද්ධ වුණා. අපි ඒක සිදුවීම් කිසිසේත්ම ලඝු කරට සලකන්නේ නැහැ. ඔබ සියලු දෙනාත් මාධ්‍යවේදීන් හැටියට දන්නවා දීර්ඝ කාලයක් මේ පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය ජාවාරම් ඒකාබද්ධව මේ සමාජය තුළ ස්ථාපිත කරන්න සමහර දේශපාලඥයන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා කියන එක රහසක් නෙවෙයි. කාලයක් තිස්සේ සමාජයේ ස්ථාපිත වෙච්ච ක්‍රමය, කාලයක් තිස්සේ පවත්වාගෙන ආවේ ක්‍රමය, ඒ හරහා සමහර දේශපාලන කණ්ඩායම් බලයට එන්න යොදාගත් මේ සමස්ත ක්‍රියාදාමය මාස 4-5ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේක අනිවාර්යයෙන්ම අවසන් කර යුතුයි, පාලනය කරන්න ඕනේ. මහජනයාට සමාජයේ ජීවත් වෙන්න බියක් සැකක් නැතුව ජීවත් වෙන්න වටපිටාව හදන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා මේ වෙනකොට. මේවා පාලනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. නැවතත් මේ සිදුවීම් වීම අවාසනාවන්ත තත්ත්වයක්. නමුත් ඒ පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය සැලැස්මක් සකස් කරලා තියෙනවා. දැන් යම් ප්‍රමාණයකට අපි දන්නවා විශාල වශයෙන් අවි ආයුධ සමාජයේ සංසරණය වෙන නීති විරෝධී අවි ආයුධ රාශියක් අපි මේ වෙනකොට දහසකට අධික ප්‍රමාණයක් මේ මාස 2-3 ඇතුළත නීතිය රැහන්ට නැත්නම් අත්අඩුවට ගැනීම කරලා තියෙනවා. ඒ වගේම පාතාල කණ්ඩායම් නැත්නම් පාතාල ක්‍රියාකාරකම් යොදන පිරිස් අත්අඩුවට අරන් තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ පුරාම පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබුණේ ත්‍රිවිධ හමුදාවේ පුහුණුව ලැබලා එයින් ඉවත් වෙලා ගිය පිරිස් නැත්නම් අතහැරලා ගිය පිරිස් ඔවුන් අත්අඩුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් 1700කට ආසන්න ප්‍රමාණයක් අත්අඩුවට අරන් තියෙනවා. ඒ හින්දා අපිට අවශ්‍යයි මේ රටේ මේ තියෙන සියලුම ක්‍රියාකාරකම් නැත්නම් පාතාල ක්‍රියාකාරකම් අවම කරන්න නැත්නම් මර්ධනය කරන්න. ඉතින් ඒ සඳහා වැඩපිළිවෙල රාශියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා හෙට දිනේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ 500ක පිරිසක් විසිර යනවා. ඒ පිරිස් සියල්ලම මේ ක්‍රියාකාරකම් මර්ධනය සඳහා යොදවන්න ඒ සඳහා සැලසුම්කුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මෙතුණු අපිට දැනගන්න ඕන මාධ්‍යර විශේෂයෙන් මේ පාතාල ක්‍රියාකාරකම් මේ වන්නේ විදේශ රටවල් වලින් කියන්නේ. දැන් විදේශ රටවල ඉන්න පාතාලයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට ද්විපාක්ෂික සාකච්ඡාවෙන් පවත්වලා තියෙන දේ පිළිබඳව වැඩ පිළිවෙලක් ඔව් දැනටත් එවැනි පාතාල ක්‍රියාකාරකම් යොදන පිරිස් කීප දෙනෙක් මේ රටට ගෙනාගෙන තියෙනවා. දැනට රතු අරෙන්තු ලබාගෙන තියෙනවා ජාත්‍යන්තර පොලිසිය හරහා. ඒව ක්‍රියාත්මක කරන්න ඒ රටවල් සමග සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා පවත්වමින් තියෙනවා. ඉදිරියේදී ඒ කණ්ඩායම් මේ රටට ගෙන්න අවශ්‍ය පියවර ගන්නවා. සුළු පිරිසක් විසින් කරන මෙවැනි ක්‍රියාකාරකම් නිසා සමස්ත පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් කැලලක් සිද්ධ වෙනවා.
ඔවුන්ට බොහෝ පිරිස් ඉතාම උනන්දුවෙන් කැපවීමෙන් රාජකාරි කරන අතරම මේ වගේ යම් පිරිස් පොඩි පිරිස් ප්‍රමාණයක් නැත්තම් සුළු ප්‍රමාණයක් කරන මෙවැනි වැරදි සහ මේවට සම්බන්ධ වීම හරහා සමස්ත පොලිසියට විශේෂයෙන් කැලලක් සිද්ධ වෙනවා. ඒ හින්දා අපි ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා ඔවුන් හඳුනාගෙන ඔවුන් එම සේවා වලින් ඉවත් කරන්නත් විනය ක්‍රියාමාර්ග ගන්නත් අපි අවශ්‍ය පීවර අරන් තියෙනවා. දැනටත් විශාල ප්‍රමාණයක් සම්බන්ධ විමර්ශන සිද්ධ කරමින් පවතිනවා. ඉදිරියේදී අපි ඒක දැඩි ලෙස අපි උපදෙස් දීලා තියෙනවා පොලිස්පතිතුමාට ලේකම්තුමාට වහාම ඒ අය පිළිබඳව විමර්ශනය කරලා විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද පොලිසියේ පිරිසුදු කිරීම අවශ්‍යයි. කිසි ලෙසකවත් පොලිසිය වගේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ එවැනි පිරිස් සිටිය යුතු නැහැ. සිටීම මේ ක්‍රියාමාර්ග වලට බාධාවක් මේ මර්ධන ක්‍රියාකාරකම් නැත්නම් මේ පාතාල හෝ මද්ද්‍රව්‍ය මර්ධනය සඳහා යන ක්‍රියාකාරකම් වලට බාධාවක් ඒක ඒ හින්දා එතනින් පටන් ගන්න ඕනේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොටත් තීරණ අරගෙන තියෙනවා. විශාල පිරිසක් නැත්නම් ඒවට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. සමහර අය පොලිස් සේවයෙන් ඉවත් කරලත් තියෙනවා මේ. කිසිදු ආකාරයකින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරන්නේ නැහැ. ඔබ දන්නවා පහුගිය මැතිවරණ දෙකකින් අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයටපත් වුණා. ඒ හැම අවස්ථාවෙම අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලුවා කිසිදු දේශපාලන පරිගැනීමක් ප්‍රචණ්ඩ ක්‍රියාවක යෙදෙන්න එපා කියලා. අපි බලයටපත් වුණු මේ මැතිවරණ දෙකේදීම කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණේ නැහැ. වාර්තා වෙන්න ඉඩකඩ තිබෙන්නේ නැහැ. අපි ආදර්ශය මේ සමාජයට දීලා තියෙනවා. ඒ හින්දා මේ මැතිවරණයේදීත් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාව හෝ දේශපාලන නැත්නම් ප්‍රතිවිරුද්ධ පක්ෂවල ක්‍රියාකාරකයන්ගෙන් හෝ ඔවුන්ගේ පාක්ෂිකයන්ගෙන් පරිගන්න කිසිදු කෙනෙකුට ඉඩකඩ දෙන්නේ නැහැ. රටේ සමස්ත ජනයාම ආරක්ෂා කරන වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙලා තියෙනවා. ඒ පිළිබඳ ආදර්ශකුත් දීලා තියෙනවා. ඒ හින්දා මේ මැතිවරණයේදීත් ඒ ආදර්ශයේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඔබතුමා කිව්වා ඔබතුමාගේ දේශපාලන වේදිකාවේ විශේෂයෙන්ම කිව්වා මේ മന്ത്രിවරුන්ගේ ආරක්ෂාව අයින් කරනවා කියලා. එතකොට දැන් ආරක්ෂාව ලබා දෙන්න ආයෙත් කටයුතු කරනවා කියන එක යම් සමාජ මාධ්‍යවල ප්‍රකාශ වෙනවා. ඇත්තට මේ යන තත්ත්වයත් එක්ක කියන පාතාලික ක්‍රියාකාරකම් එක්ක එම ආරක්ෂාව ලැබෙන්න ලබා දෙන්න කටයුතු කරනවද? නෑ පාතාල ක්‍රියාකාරකම් හරහා උන්ට එහෙම අභියෝගයක් දැනට එල්ල වෙලා කියලා වාර්තා වෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තියක් තියෙනවා රජයේ മന്ത്രിවරුන්ට ආරක්ෂාව දීම පිළිබඳව අපි තීන්දුවක් අරගෙන නැහැ. අපේ ප්‍රතිපත්තිය තමයි മന്ത്രിවරයා වේවා වෙනත් පුද්ගලෙක් වේවා ආරක්ෂාව අවශ්‍යයි කියලා ආරක්ෂකාංශ විසින් විශේෂයෙන් ආරක්ෂාව පිළිබඳ කරන තක්සේරුකරණයක් කරහා යම් පුද්ගලයෙකුට රටේ ආරක්ෂාව අවශ්‍ය නම් පොලිස්තුමාට ඒ සඳහා තීරණ ගන්න ඉඩකඩ තියෙනවා. අපි පොදුවේ മന്ത്രിවරුන්ට ආරක්ෂාව දෙනවා කියන ප්‍රතිපත්ති මේ තීන්දුව අරගෙන නැහැ. එහෙත් മന്ത്രിවරයෙක් වේවා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරියෙක් වේවා වෙනත් නිලධාරියෙක් වේවා සාක්ෂිකරුවෙක් වේවා ඒ කවරෙකුට හෝ ආරක්ෂක තර්ජනයක් තියෙනවා නම් ඒ පිළිබඳව කරන threat assessment එකක් නැත්නම් ආරක්ෂාව පිළිබඳ තක්සේරුකරණයක් කරහා සමාලෝචනයක් කරා ඕනෑම කෙනෙකුට ආරක්ෂාව දෙන්න අපි පසුබට වෙන්නේ නැහැ. ඔවුන් ආරක්ෂා කරගත යුතු වෙනවා.